අපේ ජීවිතවල මහා කඳු වගේ ප්‍රශ්න එනකොට මහා ගිරි සිකර වගේ මහා යෝධයෝ වගේ ප්‍රශ්න අපි ඉස්සරහට එනකොට අපි ඇත්තට මොකද්ද කරන්න ඕනේ? මේ ප්‍රශ්නේ සුයිසල් බව අපි ඇස් වලට පේන නිසා ඒ ප්‍රශ්නෙට බයේ අපි පැනලා දුවන්න ඕනේද? ගුලි වෙලා හැකිලෙන්න ඕනේද? එහෙම නැත්නම් ඒ ප්‍රශ්නේ නිලය නැත්නම් නාභිය අල්ලගෙන අපි සටන් කරලා මේ ප්‍රශ්නේ පරාජය කරලා අපේ ජීවිතය ඉස්සරහට අරයි යන්න ඕනේද? හොඳට කල්පනා කරලා බලන්න. මම අද ඔබත් එක්ක බෙදා ගන්න යනවා දෙවෙනි ප්‍රශ්නය තමන්ගේ ජීවිතේ ඉස්සරහට එනකොට. මේ ප්‍රශ්නෙට බය වෙන්නේ නැතුව ඒ ප්‍රශ්නේ නාභිය නැත්නම් නිලය හරියට අල්ලලා ඒ ප්‍රශ්නේ පරාජය කරපු හරි අපූර්ව කතාවක්. අපි හරි අපූර්ව විශිෂ්ටයෙක් ගැන මේ කතාව ඔබේ ජීවිතයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඊශ්‍රායල් ඉතිහාසය අධ්‍යයනය කරනකොට අපිට හරි අපූර්ව චරිතයක් හම්බ වෙනවා. ඒ චරිතේ නම තමයි දාවිද් නැත්නම් ඩේවිඩ්. මේ දාවිද් පුංචි කාලේ ඉඳලා තමන්ගේ පවුලෙන් නැත්නම් නගරින් ඈතට ගිහිල්ලා ඈත ගාමීය ප්‍රදේශයක ගම්මාන ප්‍රදේශයක බැටළුව බලාගන්නෙක් විදියට හැදුන වැඩුණ ඇතේ දැඩි වුණා. යම් කාලයක් එනකොට ඔහුගේ තරුණ වියට එනකොට ඔහුට හිතෙනවා තමන්ගේ සහෝදර සහෝදරියෝ නගරයට ඇවිල්ලා බලන්න ඕනේ කියලා. ඉතින් ඔහු නගරයට එනකොට ඔහු දකිනවා මේ නගරේ මිනිස්සු බයෙන් විරහන්ත වෙලා. මේ මිනිස්සු බය වෙලා මේ මිනිස්සුන්ගේ ශරීර පුරා තුවාල කැලැල් තියෙන්නේ. පහර කෑම් වල ලක්ෂණ තියෙන්නේ. ගෙවල් දොරවල් විනාශ වෙච්ච ලක්ෂණ තියෙන්නේ. ඒ ඇස්වල බය පිරීලා තියෙනවා. ඒ පවුල් වල ගොඩක් සමාජිකයෝ වුණා සමහර අය මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ දාවිත් නගරයට ඇවිල්ලා තමන්ගේ සහෝදරයන්ගෙන් අහනවා මොකද ඔයාලා බය වෙලා ඉන්නේ? මොකද ඔයාලට තියෙන ප්‍රශ්නේ? මේ සහෝදරයෝ කියනවා අහවල් රටේ ආසන්න රටේ ඉනවා දෙමෙත යෝධයෙක්. ඔහුගේ නම ගොල්හයත්. මේ ගෝලියත් ඇවිල්ලා වරින් වර අපේ ප්‍රදේශ වලට ඇවිල්ලා අපේ ගෙවල් දොරවල් විනාශ කරනවා, අපේ මිනිස්සු මරනවා, අපි එක්ක යුද්ධ කරනවා. අපි කීවරක් ඔහු එක සටන් කළත් යුද්ධ කළත් අපිට කවදාවත් ඔහු පරාජය කරන්න බැරි වෙලා තියෙන ඔහු ඒ තරම් සුවිශාලයි. අපි හැම කෙනෙක්ම මරණ බයේ තුවාල වල වේදනාවත් එක්ක අපේ ජීවිත ගෙවලා දානවා කියලා. මේ දාවිත් අහනවා ඇත්තට ඒ යෝධයා ඒ තරම් විශාලද? මේ ගොලාය ජීවත් වෙන්නේ අද අපි සලකන මේ පලස්තීනය කියන ප්‍රදේශයේ. පලස්තීන ජාතිකයෝ තමයි ඔහු නියෝජනය කරන්නේ. ඊශ්‍රායල් වරුත් ඔවුන් අතර ඝට්ටණය ඈත අතීතයේ ඉඳලම පවතින. ගොලායත් කියන මේ අරාබි ජාතිකයා අති විශාලයි, හරි සුවිශාලයි. ඔහු සටන්කාමියෙක්. ඔහු යෝධයෙක්. ඔහු එක සටන් කරන්න තරම් හැකියාව මේ ඊශ්‍රායල් වරුන්ට එදා තිබ්බේ නැහැ. හැබැයි මේ දාවිත් අහනවා අපිට සටන් කරන්න බැරි තරම් මේ යෝධයා විශාලද? සහෝදරයෝ කියන ඔව්. දවසක් මේ ගෝලයා දිහා වරෙන් ගිහිල්ලා බලනවා දාවිත්. බලලා ඇවිල්ලා කියනවා ඒක සටන් කරන්න තරම් නම් සටන් කරන්න තරම් බය වෙන්න තරම් සුවිශාල නැහැ. හැබැයි බයේ මගහැරලා යන්න නම් සුවිසල් වැඩි කියලා. එමේ ඉතල මේ දාවිත් මොකද කරන්නේ? අභියෝග කරනවා ගොලායත් තමන් එක දුහන්ද සටනකට. ඒ සටනෙන් දාවිත් පෙරදුනොත් ඊශ්‍රායල් ජාතිකව යටත් වෙන්න ඕනේ. ගෝලියත් නැත්නම් ගොලායත් පෙරදුනොත් එහෙම එයා අරාබි ජාතිකව යටත් වෙන්න ඕනේ. ඉතින් සියලු දෙනාම කියන්නේ ඔයා මරයි, ඔයා පොඩි පට්ටම් කරලා දායි, ඔයා ڇප්ප කරලා දායි, ඔයාගේ උළුව කුඩු කරයි, ඔයා යන්න එපා සටනට කියලා. හැබැයි දාවිත් තිබ්බා තමා ගැන විශ්වාසය, තමන්ගේ දක්ෂතාව ගැන, තමන්ගේ හැකියාවල් ගැන විශ්වාසය. සහ දාවිත් දැනගෙන හිටියා අර යෝධයා කොයිතරම් සුවිශාල වුණාට ඒ යෝධයාගේ නාභිය හරියට අල්ලගත්තු යෝධයා එකප හරි වටන්න පුළුවන් කියලා. දාවිත් බය නැහැ. දාවිත් නිර්භය. දාවිත් බැටළුව බලා ගන්නකොට මේ බැටළුව දඩයම් කරන්න වෘකයෝ වෙනවා. එහෙනම් දාවිත් කුසලතාවයක් හදාගෙන තිබ්බා මේ කැටපෝලෙන් එක ගල්ප හරි කොහොමද වෘකෙක් මරා දමන්නේ? වෘකෙක් দমনය කරන්න කියලා. ඉතින් දුවන්ද සරණ සිද්ධ වුණා. ගෝලායත් කීර්ති ගිහිලා කෑ ගහගෙන ගොරනාඩු දීගෙන මේ දාවිත්ව මරා දවන්න එනවා. ගොලායට hina යනවා මේ පුංචි කොල්ලා මට මොකද්ද කරන්න පුළුවන් කියලා. හිතුවතුනි මිතුරුනේ දාවිත් මොකද කරන්නේ? එක ගලක් අරන් හරියට නළලේ නිලයක් අල්ලලා විදිනවා. ඒ ගල වැදිලා පළවෙනි පහරෙන්ම ගොලායත් මැරලා යනවා. ඇත්තට දාවිත් මොකද්ද කළේ? ප්‍රශ්නේ විශාලයි තමයි. ප්‍රශ්නේ සුවිශාල තමයි. හැබැයි දාවිත් තමන්ගේ හැකියාව හදාගෙන තිබ්බා. ඒ ප්‍රශ්නේ නාභිය අල්ලන්න. ඒ ප්‍රශ්නේ දුර්වලම තැන අල්ලගන්න. ඒ දුර්වලම තැන අල්ලගෙන සටන් කරනකොට අර සුවිශාල කියලා හිතන සියලු තැන් විනාශ වෙලා අඩපණ වෙලා බිඳ වැටෙන්න යනවා. ඒ නිසා අදින හිතුවතුනි මිතුනි මේ ප්‍රශ්නෙන් මොකක්ද අපිට ගන්න තියෙන ජීවිත පාඩම? ඔබත් මගෙත් ඉස්සරහට එනවා. ගෝලායත් වගේ, ගෝලියත් වගේ දෙවන්ත ප්‍රශ්න, මහා කඳු වගේ ප්‍රශ්න, ගිරි සිකර වගේ ප්‍රශ්න. අපි බාහිරින් බලලා මේ ප්‍රශ්නේ සුවිශාල නිසා, මේ ප්‍රශ්නේ අති දෙවන්ත නිසා අපි බහේ දුවනවා, අපි බහේ වෙවුලනවා. අපි අනාගතයට බයයි, හෙට දවසට බයයි, ඉදිරියට යන්න බයයි, රස්සාවට බයයි, තනතුරට බයයි, ව්‍යාපාරයක් කරන්න බයයි. ඇයි ඒ කියන ප්‍රශ්න සුවිශාල නිසා. මේ සුවිශාල ප්‍රශ්නයක් අපි හිතනවා අපිට ගනුදෙනු කරන්න බෑ, සටන් කරන්න බෑ, අපිට නිතින්ම පරාජය වෙයි කියලා. නිසා හිතුවතුනි මිතුරුනේ ඔබ මේ පාඩම ජීවිතයට අරගෙන අපේ පෞල් ජීවිතේ වෙන්න පුළුවන්, අපේ වෘත්තීය ශේෂ්ත්‍රයේ වෙන්න පුළුවන්, අපි කරන ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ වෙන්න පුළුවන්. නැත්නම් අපි තෝරගෙන තියෙන කවුරු ශේෂ්ත්‍රයක ඒ ශේෂ්ත්‍රයේ ඉස්සරහට යද්දී ප්‍රශ්න එනවා අනිවාර්යයෙන්. යෝධයෝ වගේ දෙවන්ත ප්‍රශ්න එනකොට, ගොලායත්ලා වගේ දෙවන්ත ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්න ඉදිරියේ
අර ඒ කාලේ ඊශ්‍රායල් ජාතිකයෝ වගේ බයෙන් බෙරහන්ත වෙලා සැඟවිලා සුසුම් හෙලනවද නැත්නම් ප්‍රශ්නේ නාභිය අල්ලගන්න මහන්සි වෙලා ඒ වෙනුවෙන් අපේ කුසලතාවයක් සංවර්ධනය කරන හරියට නාභියට ගහලා ඒ ප්‍රශ්නේ යට කරගෙන අපේ ජීවිතය ඉස්සරහට අරගෙන යනවද කියන දේ තියෙන්නේ ඔබත් මගෙත් අතේ. ඒ නිසා අපි හිතුවොත් අර පැරණි මිනිස්සු කිව්වා හිත ඇත්නම් පත කුඩාද කියලා. අපිට හිතන්න පුළුවන් නම් අපි ඉස්සරහට එන ඕන සුවිසල් ප්‍රශ්නයක් යටපත් කරගෙන අපේ ජීවිතය ඉස්සරහට අරන් යන්න පුළුවන්. නිසා අද දවසේ ඔබ හිතනවා නම් ඔබ ඉස්සරහ තියෙන්නේ මහා ප්‍රශ්න කියලා. හැම රාත්‍රියම ඔය නිදි වර්ජිතව ගත කරන ඔබ අඬනවා නම් බැලපෙනවා නම් මේක තමයි මගේ අවසානය කියලා හොඳට මතක තියාගන්න. ජීවිතේ ඉස්සරහට මහා කඳු වගේ ප්‍රශ්නේ හරි නාභිය අල්ලගත්තොත් ඔබට පුළුවන් ජයග්‍රහණය දක්වාම ඒ ප්‍රශ්නේ යටපත් කරගෙන ජීවිතය ඉස්සරහට අරන් යන්න.